යසස කීර්තිය ප්‍රශංසාව දියුණුව ගොඩනගා ගන්නට අවශ්‍ය කරන මූලික කාරණා හතක් තියෙනවා. පළවෙනි එක තමයි උත්සාහය. කම්මැලිකම දුරලලා උත්සාහයෙන් වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වායාම කියන්නේ මේකම තමයි. උත්හාන වීරිය තියෙනවානේ. කම්මැලිකම අතහැරලා දාලා පටන් ගන්න වැඩේ අවසානයේ තෙක් ජයග්‍රහණය ලැබෙන තෙක් මොන බාධකාවක් මොන ගැටලුවාවක් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ කාරණේ තමයි සිහිය තියෙන්න ඕනේ. සිහිය කියලා කියන්නේ තමන් කරන ක්‍රියාව සම්බන්ධයෙන් හොඳ සිහියක් තියෙන්න ඕනේ. ආධ්‍යාත්මික ගුණ දියුණු කරන කෙනෙක් ගාව අනිවාර්යයෙන්ම සිත පිළිබඳ අවධානය තියෙන්න ඕනේ. සිහිය සහ නුවණ මේ හැමතැනම නුවණ තියෙන්නත් ඕනේ. උත්සාහය කරද්දි නුවණ තියෙන්න ඕනේ. සිහිය වඩද්දිත් හොඳට නුවණ තියෙන්න ඕනේ. සිහියෙන් සහ නුවණින් කටයුතු කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. සිත දරුවෙක් වගේ බලා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ව්‍යාපාර මට්ටමින් දිනු ගන්න කෙනෙකුට ඒ ව්‍යාපාරය පිළිබඳවත් හොඳ සිහියක් තියෙන්න ඕනේ. ඒ දෙවෙනි කාරණේ. පිරිසුදු ක්‍රියාකාරකම්. සිතින් කරන ක්‍රියාකාරකම්, ඒ කියන්නේ සිතන දේ පිරිසුදු වෙන්න ඕනේ. පිරිසුදු දේ හිතනකොට වචනේ පිරිසුදු වෙනවා. ඒ වගේම ක්‍රියාකාරකම් කරන දේවල් පිරිසුදු වෙනවා. එතකොට සිත, කය, වචනය කියන තුන්දරේම පිරිසුදු ක්‍රියා කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒක දිනු කරන්නට ඕනේ. ඊළඟට විමසා බලා කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. හැම දෙයක් පිළිබඳව, කරන දේ පිළිබඳව, සිතන දේ පිළිබඳව, කතා කරන දේ පිළිබඳව, කරන වැඩේ පිළිබඳව හොඳට විමසලා බලලා ක්‍රියාත්මක වෙන්නට ඕනේ. කටයුතු කරන්න ඕනේ. ඒ නිසා විමසා බලා කටයුතු කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ දිනු වෙන පුද්ගලයෙක් ළඟ. ඒ වගේම හොඳ සංයමයක් තියෙන්න ඕනේ. සිත, කය, වචනය හොඳට සංවර කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, ඒ වගේම මනස සංවරව පවත්වා ගන්න හැකියාව තියෙන්න ඕනේ. ඒවට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්න, විශේෂයෙන් කෙලෙස් වලට බරව ක්‍රියාත්මක වෙන්න ඉඩ තියන්න හොඳ නැහැ. පුළුවන් තරම් සංවර වෙච්ච තරමට හොඳ දියුණුවක් ළඟා කරගන්න පුළුවන්. ආධ්‍යාත්මික දියුණුවට මේ සංවරය හොඳටම තියෙන්න ඕනේ. ඒ වගේම ලෞකික දියුණුවටත් මේ සංවරය තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාට කවදාකවත් දියුණු වෙන්න පුළුවන් කමක් නැහැ ඉන්ද්‍රිය සංවරයක් නැති එක්කෙනාට. ඉන්ද්‍රිය සංවරය කියන එකත් බොහෝම වැදගත් වෙනවා. දැහැමි දිවි පැවැත්ම අවශ්‍යයි. දැහැමි ධාර්මික ජීවිතයක් ගත කරන්න ඕනේ. හරි හම්බ කරද්දී කොහොම ධාර්මිකව හරි හම්බ කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. සමහරව අධාර්මික විදිහටනේ හම්බ කරන්නේ. කවදාකවත් ඒවෙන් යහපතක් ගෙන දෙන්නේ නැහැ. විනාශයම තමයි ගෙන දෙන්නේ. తాවකාලිකව යහපත් වෙන්න පුළුවන්, හොඳ වෙන්න පුළුවන්. හැබැයි දිගු කාලීන වශයෙන් ගත්තහම යහපතක් වෙන්නේ නැහැ. සමහර කෙනෙක් මේ ජීවිතයේදීම පෙනපෙනීම අත්අඩංගුවටපත් වෙලා, සිරගත වෙලා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිනවා, නැත්නම් මරණීය දඬුවමට ලක් වෙනවා. එහෙම අපි දැකලා තියෙනවා. ඒ නිසා ධාර්මික ජීවිතය හරි වැදගත්. පැවිදි අයටත් ඒක අත්‍යවශ්‍යයි. ධාර්මික දිවි පැවැත්ම. හැබැයි ගිහි අයගේ ධාර්මික පැවැත්මයි පැවිදි අයගේ ධාර්මික පැවැත්මයි වෙනස්. ඒකට ගිහි අය පවත්වන ධාර්මිකත්වයේ එකක් තමන් විසින් හරි හම්බ කරගෙන ඒ දේ කරන්නට ඕනේ. පැවිදි අයගේ ධාර්මිකත්වයේ ඊට වඩා උසස් වෙනවා. සිව්පසය සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ ගිහි අයගෙන්. එතකොට ඒ සිව්පසය ධාර්මිකව ලබා ගන්නට ඕනේ. ගිහි අය වංචාවට ලක් නොකර, ඒ අයට බොරු නොකර ධාර්මිකව ලැබෙන දෙයක් පරිභෝග කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. සිව්පසයේම චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස කියන මේ සිව්පසයේම ධාර්මිකව ලබාගෙන පරිභෝජනය කරන්න ඕනේ. ඉතින් මේ ධාර්මික ජීවිතේ බොහොම වැදගත් වෙනවා. මේ කියන කාරණා 7 උත්සාහය, සිහිය, පිරිසුදු ක්‍රියාකාරකම්, එවැගේම විමසා බලා කටයුතු කිරීමේ හැකියාව, සංයමය, ධාර්මික ජීවිතය, මේ කියන කාරණා 7 යම් කෙනෙක් ළඟ තියෙනවා නම් එතනත්තා බොහොම හොඳ කෙනෙක්. එයාට දියුණු වෙන්න පුළුවන්. එයාගේ යසස, කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය, ගුණ නාමය, ගුණ සුවඳ ලොව දස දෙස පැතිරෙන්න පටන් ගන්නවා. දිව්‍ය ලෝකයේ දක්වා ඒ ගුණ සුවඳ පැතිරෙන්න පටන් ගන්නවා. ජීවිතයෙන් සමුගෙන සමහරට කල්ප ගාණක් ඒ ගුණ නාමය පැතිරෙන්න පුළුවන්. අපේ බුදුරන් වහන්සේ මේ කියන ගුණ හොඳට දිනු කරපු කෙනෙක්නේ. පිරුණම් පාලා සියවස් ගාණක් වෙනවා. අදටත් බුදුරන් වහන්සේට දෙන ගෞරවය කොච්චරද කියලා කියන්න පුළුවන් කමක්. ඒ නිසා මේ කියන කාරණාට හොඳට දිනු කරුවොත්
හොඳ දියුණු බුද්ධලෙක් වෙන්න පුළුවන්. ඒ හැකියාව ශක්තිය දිරිය වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ත්වන් සරණයි.